අද අපේ සිත්රුව එකේ පළවෙනි මීටින් එක චිත්‍ර ප්‍රදර්ශනය ගැන. ඉතින් අපේ පබ්ලික් ලයිබ්‍රරි එකේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නේ. ඒකේ ප්‍රමාණය වර්ග අඩි ප්‍රමාණය බලා ගන්න කියලා ඕනේ. ඒක පොඩ්ඩක් බලා ගන්න කියලා එතනට ගිහිල්ලා ඉස්සෙල්ලා යනවා. අපේ මීටින් එකට කලාභවන ඉස්සරහට එක්ක හොයන්නේ 10ට. එතෙන්දී හම්බ වෙනවා. අන්න අපේ ජීවක ඇවිල්ලා ඉන්නවා ඉලසනින්ම. මොකද බලා ඉන්නේ? යන ළමෙක් කෙනකන්ද? ඔව්. ආවේ නැද්ද? ඉතින් හෝල් එකට ගිහලා අපි බලමුද එහෙනම්? ඔන්න අපි හෝල් එකේ විතර බලාගෙන ආපහු ජීවත් එක්ක යන්න යනවා ඉදිරියට මේ කලාභවන ඉස්සරහට. මොකද අපේ කට්ටිය එකතු වෙන්නේ අද මීටින් එක පවත්වන්න. හැමෝම එකතු වෙන්න තීරණය කරලා ගත්තේ කලාභවන ඉස්සරහට. ඉතින් අපි ගිහින් බලමු එතනදී මොකද වෙන්නේ කියලා. ඔන්න අපේ තවත් ආටිස්ට් කෙනෙක් ප්‍රවීණයෙක් එනවා විජේසිරි මතුගම. ආයි බං විජය. ඉතින් වෙලාවට ආවා නේ. මම දැක්කා. ආ. ආව හිමිතරේ දෙවුතා. කවුන්ට්ලයින් එකක් දාලා ඉන්න වෙයිද? කොහොමද ඉතින්? අයිබං. ප්‍රධානම තියෙනවා. දැන් මූලිකම දෙන හොයන බැනර් දෙකක් ඉහළ. ඒක දාන්න පුළුවන්. මේ සයිඩ් එකේ තියෙනවනේ මේ වගේ එතන දාන්න පුළුවන් එකක්. ඒ අතර මෙහෙමයි. එළිය දාන්න බෑ. ඔයාගේ අපි කියමු දැන් ආගේ හරි ඕපන් ඒරියා එකක් දැන් ඔයාගේ ෂොප් එක තියෙන තැන දාන්න පුළුවන් නම් ඒක වටිනවා ඉතින්. ඒ වගේ තැන් වල දාන්න පුළුවන් නම් කාට හරි එහෙම කරන්න පුළුවන්. දැන් අපි ගම ඔයාගේ ගම්පා දාන්න පුළුවන් නම් ඉතින් ඒක අරුණක් නැහැ. ඔක්කොම ටික ඒක කාටද බාර දෙන්න දෙන්නේ. අපි ඒක ඔක්කොම ගාඩ් එකක් ඒක හදලා බලලා චෙක් කරලා හදවල ඔක්කොම එකක්. එකක් හදලා අර මුදල් එක ෆොටෝස් ටිකයි පත්‍ර වෙන කරන දෙයක්. ඔව්. ඇතුලේ අනිවාර්යෙන් තමන්ගේ ස්ටෝල් එකේ තමන්ගේ ටෙලිෆෝන් නම්බරේ ෆොටෝ එකයි නමයි අයිඩියක් තියෙනවා චිත්‍ර තියෙන දේ. දැනගන්න පුළුවන් ඔව්. අහා ඉන්න ඕනේ. අර ගියා බැලුවා දන්නවා. ඔව්. මෙහෙම ක්‍රමයක් තිබ්බා. මේක අනිවාර්යෙන් කෙරෙන්නේ. සාමාන්‍ය A4 size වගේ. ඔව්. දැන් අපි විතර සයිඩ් එක මේ ස්ටෝල් එකේ පොඩ්ඩක් තමන්ගේ ෆොටෝ එකයි ටෙලිෆෝන් නම්බරේ යන්න තියෙනවා. ඒකත් අපි ඔක්කොම එක විදිහට දන්නේ නැහැ මෙයා කවුද. ඔව්. මේකත් අපි ඔක්කොම එක විදිහට හදනවා. අන්න ඒක. ඔව්. එකම බෑග්ග්‍රවුන්ඩ් එක ඇතුලේ එකම ස්ටයිල් එකට හදන්නවා. මොකද බැනර් එකට ගහනවට වඩා ඒක වැදගත්. ඔව්. නේද? ඒකට ගෙන එන ගානේ අතුරන්න ඕනේ. මේ විදිහමයි සරත් මතු මාතගේ පොඩ. ඔව් ඒ විදිහටම ඒ විදිහටම අපි දැක්කම නෑනේ. අතන රැප් කරුවා. පොඩ්ඩක් ඉඳලා සංග්‍රහ කටයුතු බාර. ඈ කීපයක් දාගෙන. ඒක තින්නේ කොහොමද?
ඔව්. ඒකෙන්ට ඒක කියලා ඇතුනේ. ඒගොල්ලන් අනුව තමයි අපි අර ඒ අනුව තමයි ගේන දේ මොනවද ගේන්නේ කියලා අපි තීරණය කරගන්නේ. කෙසේ වෙඩි කේ බිස්කට් දීම කොහොමද ඒ බෑනේ වල මේව තමයි. ඒ පුළුවන් ඒක ගන්න එක දාලා ආ පුළුවන්. ආ මේ හදාගන්න මම. අද එදින එකට අර ගිහින් කියලා ඉතින් අඳුරලා දෙන්න මම සාම්පල් එකක් ගෙහුවා ටී-ෂර්ට් එකක් අපේ චිත්‍ර ප්‍රදර්ශනයේට 30 දෙනාටම සිත්තු කියලා මෙම්බර් සිත්තු අපේ ගෲප් එක ආට් ටික. අපෝ ඉස්සරහා දිනා අපේ සිත්තු ලෝගෝ එක 2025 ආට් එක්සිබිෂන්. කාටවත් අහය ඉන්න ඕනේ නැහැ. මෙයා ඒගොල්ලෝ දන්නවා මෙයාට කවුද කියලා. ඒක ආටිස්ට් නම දැනගන්න පුළුවන් අපිට මේක. අයිඩියා එක. මේක බලලා යන්න කොහොමද? මේක සාම්පල්. ඔක සාම්පල්. සයිස් දෙන්නට පස්සේ. මේකත් එකම මේක ගන්න පොඩ්ඩක් ඇවිල්ලා ඉන්න කට්ටිය. මේක බලන්න ඕන කට්ටියම ඇප්‍රූවල් එක දුන්නට පස්සේ. මොකද බල්ක් එකක් ගහද්දි ගණන් අඩු වෙනවනේ. නැත්තම් අඩු වැඩි වෙනවා ගණන්. ඉන්නවා මම වැඩ කරන්නේ ඔහ සම්බන්ධ තැනක. දවස් ටිකක් තුල ඉන්නෝනේ දෙකක් මදි. ඔව්. ඔව් පැත්තක බැජ්ජයක් ගන්න කියලා යාගේ නම දාන්නේ. පොඩි යෝජනාවක් දාන්නේ මේක මෙහෙමයිකුත් පුළුවන්. දැන් මේක එකින් එකට print වෙන්නේ. ඔව්. මේක ගැන ටිකක් දන්නා නිසා මගේ ළඟ මැෂින් එක තියෙනවා. හරි. ඕනෙම නම් දැන් මේකෙන් අර ඩෙන්ටිටි කතා වුණා නැහැ. මේකේ ආටිස්ට්ගේ නම දාගන්න පුළුවන්. නම මේක එකින් එක print කරන නිසා ඕනනම් මම නිකන් පොඩි යෝජනාවක් ඉස්සර ගැන පේන දැනකින් නම මේක දාන්න පුළුවන්. ඔව් නෑ. එතකොට වෙන්නේ මේක එක්සෙල් ඉවරලා වෙන කවදාවත් අඳින්න. අන්න ඒක තමයි. මට ඒක එහෙම තියෙන්නේ. එතකොට මේක දැන් මම දැන් පස්සේ මම වෙන කාටවත් දෙන්නේ නැහැ නේ. දැන් මේක යන මුදල ගෙවන්න ඕනේ. ඔව් අපි නෑ අපි මම තිබ්බාම ඒක කෙලින්ම දන්නවා මේ ආටිස්ට් කියන එක. අර මම මේ නිකන් කිව්වේ මේක එකින් එකනේ දාන්නේ. තන්ත්‍ර බලන්න අපිට ටී-ෂර්ට් එක ගලවන්න ඕනේ. අපිට හරි ඉන්න කොලර් එක තියෙන එකක් ගමු. ඔව්. ආවොත් පිරලා දිනවා කම්ප්ලීට්. ඔව්. අතර පොඩි අය. ඔව්. ඒක නම් කවුල්ටි. ඒක ගතියට පේනවා. ටී-ෂර්ට් එකේ මැටීරියල් එක හොඳයි. මැටීරියල් එක කරකට ලොකුනා තවත් හොඳයි. ඒක අපිට ලොක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉස්සරහා පැත්තට එච්චර ලොකුට ගහන්නේ නෑ කැතයි. ඔව්. අපිට ඕන ආටිස්ට්ගේ නම එනවනම් මේ හරියට 16 මේක අයින් කරලා ආර්ට් එක්සිබිෂන් ඔව් ආටිස්ට් නම දාලා ආටිස්ට් නම මෙතන දැම්මත් අවුලක් වෙන්නේ. මේක අවුලක් නෑ. පිටිපස්සේ මේ විදිහට තියාගන්න. සාමාන්‍ය නම දාන්නේ පිටිපස්සේ. ඔව් පිටිපස්සේ. දැන් එකෙම කරනවා සමහරව. උන් ගොඩ දුර දාන්න පිටිපස්සේ රවුමට ගහන්නේ. ඔව් එහෙම තමයි. පිටිපස්සේ දාන්නේ වැඩිම වෙන පිටිපස්සේ වෙන්නේ. කෙනෙක් දැන් යනකොට පිටිපස්සේ කොට දුරට පේන ඉස්සරහට වැඩි පිටිපස්සේ යනකොට මේක නම වැටෙනවා. නම තියෙනවා. උද්ගලගෙන තියෙනවා. එයාගෙන හරි. ඒක හරි. ප්‍රධාන කාරණේ තමයි මේ කට්ටිය ඔෆිස් වෙනවා. ඔයා ඒක බලන්න. මෙව්වගේ තියෙන්නේ. මෙව්වා තියෙන්නේ වැනිලා ස්ට්‍රෝබෙරි ෆුඩ් ඇන්ඩ් නයිට් චොකලට්. මොනවද ඕනේ? ඔක්කොම 100යි. ඕන එකක් තියන්නේ. ෆුඩ් ඇන්ඩ් නට් එකක් තියෙනවා. ෆුඩ් ඇන්ඩ් නට්. ඒක එනවා දාගෙන තියෙන්නේ. පළවෙනි දෙන්නේ නැහැ නේ. කවලෙම දාලා දෙනවනේ. හැබැයි දාන පොඩ්ඩ මදි නේ අපිට ඔක ලොකුට දෙනවා තමයි. ඔක ඔබලා දාන්න බැරිද මෙහෙම තට්ටු කරලා? තුලට යන්නේ නැහැ. නෑ තට්ටු කරලා දාන්න. කැන්සලක් දෙන්න ඔබන්.
11ක් ඉන්නවා. හරි thank you. හරි තාම නැහැ කිව්වේ. දැන් තීරණය කරගන්න බැරි ආරංචි මොනවද කියලා. මම කිව්වේ අපි ආන්නේ මේක කියන්නේ පැත්තෙම නියෝජනය වුණා. අන්න අර කවල මේ පොඩ්ඩක් ඉතල